වර්ෂ 2569ක් වූ වෙසක් පුන් පොහෝ දින සම්බුද්ධ තෙමගුල සමරන මේ මොහොතේ එතර මෙතර වැඩසටහනත් සමගින් බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයේ සිට ඔබ හමුවන මම හර්ෂිනී අමරසිංහ. මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් මැලේසියාවේ බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ විහාරයේද වෙනත් වර්ෂවල මෙන් වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි. බෝධියෙන් වටවෝ පතක්සේ සුමුදු වැලේ මළුවේ වැතිර ඉන්නට වරම් මට කොයිදෝ. අපි දැනගන්න කැමති මෙම මහා විහාරයේ මූලිකත්වයෙන් සිදු කරන මේ වෙසක් උත්සවයේ සමගාමී පින්කම් සහ වැඩසටහන් මාලාවේ තොරතුරු පිළිබඳව. දැන් මේ අවුරුද්දේ අපි සෙලිබ්‍රේට් කරනවා 130ක් අපේ ඇනිවර්සරි එක. so අපි හරි සතුටුයි මේක කරන්න. so මේ වෙසක් අපි ස්පෙෂල් ප්‍රෝග්‍රෑම්ස් හදලා තිනවා. so මේ ප්‍රෝග්‍රෑම්ස් ඇවිල්ලා දන්සල් ලේ දන් දීම එකක්, ඔයිල් ලැම්ප් කවුන්ටර් එකක්, දැන් අනිත් එක ඇවිල්ලා අපිගේ තොරණක් තිබුණා. දැන් ලොකුම ඇවිල්ලා ඇක්ටිවිටි ඇවිල්ලා මේ පෙරහැරක්, ලොකු පෙරහැරක් අපිට තියෙනවා. එතකොට මේ ෆ්ලෝට්ස් 30ක් පාටිසිපේට් කරනවා මුළු කැලේකම. සැලෙන පොපත් සෙනිල් මුමුණන මියුරු බුදු ගුණ සරින් සැඟැහි දුමිඳු හෙවනේ සිහිල් පවනේ නිවිසනහි රැඳී ඉන්නෙම්. බෝධියෙන් වටවෝ පතක්සේ සුමුදු වැලි මළුවේ වැතිර ඉන්නට වරම් මට. We all are gathered here to celebrate Vesak 2025 program at Brickfield Mahavihar, Kuala Lumpur, Malaysia. Vesak is a very important festival for the Sri Lankan Buddhist community, not only for them but also for entire Buddhist community in the world. Not only for them, entire human society. We can see here at this Brickfield Mahavihara, all ethnicity, all religious, all type of the people together to and celebrate this Vesak program. On behalf of the Sri Lanka High Commission, we are attending all the Vesak celebration in the major temples in Malaysia. I would like to thank for this opportunity, and on behalf of the Sri Lanka High Commission in Malaysia, I would like to express our greeting. Happy Vesak 2025. සඳතියෙන් නැහැවි දුමිඳු පෙවනේ සිහිල් පවනේ නිවිසනහි රැඳී ඉන්නෙම්. බෝධියෙන් වටවෝ පතක්සේ සුමුදු වැලි මළුවේ වැතිර ඉන්නට වරම් මට කොයිදෝ. දුමිඳු හෙවනේ සිහිල් පවනේ නිවිසනහි රැඳී ඉන්නෙම්. බෝධියෙන් වටවෝ පතක්සේ. අද අපි මැලේසියාවේ බෞද්ධ මහා විහාරස්ථානයේ පැවැත්වෙන මේ වෙසක් උළෙල ගැන සාකච්ඡා කරනවා නම් ඇත්තටම අපිට හරි ආඩම්බර වෙන්න ඕන. අපි මේ ජීවත් වෙන්නේ මැලේසියාවේ නොයෙක් ජාති කට්ටියත් එක්ක, නොයෙක් ආගම් කට්ටියත් එක්ක අපි එකට ඉන්නේ බොහොම සාමයෙන් සමගියෙන් ඉන්න රටක්. මේ රටේ
වෙසක් දවස 1962දී රජයේ නිවාඩු දිනයක් වශයෙන් වෙසක් දවස තීරණය කළා. එදා පටන් දහස් ගාණින් මේ රටේ ඉන්න බෞද්ධයින් සිංහල බෞද්ධයින් පමණක් නෙවෙයි චීන බෞද්ධයින් තායි දෙමළ ආදී අනිත් බෞද්ධයින් එකට සමගියෙන් මේ වෙසක් දවස අපි සමරනවා.